තරගවලදී මේක කණ්ඩායම මොනවද කියලා හඳුන්වා දීමටයි ඒ වගේම විනිශ්චය මණ්ඩලය අපිට මේ අවස්ථාව ගන්නවා සිටිනවා අමුතුම දෙයක් ප්‍රථම කොන්දේසිය තමයි මොරටුව කොරළවැල්ල සවස් භාගයේ මෙන්න මේ විදිහට සූදානමින් සෑහෙන මේස් එක ජනතාව අපි ඉන්නවා සජීවීව මේ බලලයි කරා පාපේදී තරඟ වලට එහා ගිය තරගයක් තමයි මේ වෙනකොට ඔලම්පු කණ්ඩායම බවට පත් කරන බවට මේ වෙනකොට කම්බෑදීමේ තරගයකට අපි සූදානම් ඉන්නේ මෙන්න මේ විදිහට කම්බෑදීමේ තරගයක් ඔන්න ආරම්භ කරනවා. හැබැයි ලංකාවේ දක්ෂ කම්බෑදීමේ කණ්ඩායම හැබැයි පාපේදී කැලල වැටේ සැරෙන් සැරේ ගණන් ගන්න එපා. ඉතින් මෙන්න මේ විදිහට අඟුලාන කොරළවැල්ල ප්‍රදේශයේ කම්බෑදීමේ තරගයක් හැබැයි තියුණු තරගයක් බලන්න පුළුවන් අපිට පේනවා සෑහෙන ජනතාවත් රැඳී සිටිනවා කම්බෑදීම නරඹන්න. වට වෙන මේ විදිහට තමයි සලසා තියෙන්නේ. ප්‍රථම වතාවට තමයි මේ වගේ සජීවීකරණයක් මම අද ලබා දෙන්නේ කම්බෑදීම සඳහා සජීවීකරණයක් ලබා දෙන්නේ පාපේදී තරඟ වලට එහා ගිය දෙයක් සජීවීව ඔබට දැක ගන්න අවස්ථාව ලබා දෙන මේ මුහුදු බොඩ ප්‍රදේශයේ මුහුදු බොඩ ප්‍රදේශයේදී පාපේදී තරඟ වලට එහා ගිය තරඟයක් කම්බෑදීම අඟුලාන රෙස් ඊගල් කණ්ඩායම ඉන්නවා. ඊළඟ මොරටු එක්සත් ඉන්නවා. ගණේමුල්ල ඉන්නවා. බිග් බෝයි ඉන්නවා. කළුතර කණ්ඩායම ඉන්නවා. දරගන් කිඩස් කණ්ඩායම මේ වගේම දරගන්න ඕනේ. දරගන් හරියටි. ඉතින් මෙන්න වගේ කණ්ඩායම් කීපයක් තමයි කම්බෑදීමට ඉන්නේ. කම්බෑදීම් කණ්ඩායම් 6ක් තියෙනවා. අද උදාසන පාපෙත් තරගය නිමාවෙන් පසු තාමත් මම කොරළවැල්ල ප්‍රදේශයේ තමයි මුහුදුබඩ ප්‍රදේශයේ තමයි මේ වෙනකොට හිටියේ. මෙන්න සුළුමතකින් ආරම්භ කරන්න සියල්ල සූදානම් කම්බෑදීමේ තරගය ෂෙයා කරන්න ඔබ අත්දැකීමක් ගන්න පාපේදී වලට එහා ගිය කම්බෑදීම ආරම්භ කරනවා. මොරටුව ප්‍රදේශයේ මෙන්න විදිහට කණ්ඩායමේ ක්‍රීඩකෙක් ජීවවාදී තරගය අවලංගු කරන්න විනිශ්චය මණ්ඩලයේ කටයුතු කරන මහත්මයා ගොඩනගා තිබෙනවා. ඔය දැන් කණ්ඩායම නායකයන් ඉස්සරහට ගෙනියන්න කණ්ඩායම නායකයන් ගෙනියන්න මෙන්න මේ විදිහට තමයි මම හිතන්නේ කණ්ඩායම නායකයන් කර්ණා කරගෙන ජය වේවා කියලා තියෙනවා. අපි බලනවා කියලා දාලා තියෙනවා. මෙතන ඉඳලාම බලමු. ඉතින් අපි බලමු ටොස් එක දාන්න යන්න මම හිතන්නේ. අපි 6 කණ්ඩායම නායකයන් 6 දෙනා මංගලයට එන්න පොඩ්ඩක් අරගෙනකෝ. ඕනම් ටික කියන්න. අඟුලාන රෙඩ්ඩේගල් මොරටු එක්සත් ගණේමුල්ල බිග්බෝයි කල්තර සෝහෝ දරගන් ෆයිටර්ස් විතර ඒ කණ්ඩායම නායකයන් 6 දෙනා සාකච්ඡා දෙන්නේ තව කෙනෙක් ඉන්නවා. මෙන්න කියන්නේ වාඩි ගන්න බෑ පෙට්ටිය වඩින කාර්යයක් ඕනේ තේරුම් ගන්න වාඩි ගන්න තුම දෙන්න මයික් එක දෙන්න යනට වෙලා ටයිමින් නැහැ මයික් එකෙම කියන්න ඒතොර අනිත් කීයකටත් තේරෙනවා වාඩි ගන්න බෑ මම කියන්නේ කරගන්න තියෙන්නේ වැඩිච්ච සෙනගව කියන දෙයක් නැහැ නේ සෙනගව නෑ කියන්නේ එක නැගිටින්න ඕන අකුලන එක කියන්නේ තප්පර දුරක් කොහොමද ඔය ගන්න තප්පර වාඩි ගන්න අකුලන එක කියනවනේ එතකොට ඔයගොල්ලෝ එතකොට උම්බාරක් කියලා උම්බාරක් කරනවා ඒගොල්ලෝ උම්බාරක් කියනවා එදාම නිශ්චය දෙන්නේ මෙයයි ඔව් තත්ත්වයට පහක් ඇතුළත වාඩි වුණොත් ඊට නැවතත් නැගිටින්න ඕන. එසේ නොවුනොත් තරංගය අවලං කරලා අනිත් කණ්ඩායමට තරංගය ජයග්‍රහණය ලබා දෙනවා. අපි මේ ප්‍රයිස් එක වැඩි කරලා තියෙනවා. ප්‍රයිස් එක වැඩි කරලා ඊළඟට මතක් කර සිටිනවා තරංගයේදී කබඩේ තරගයේ ජයග්‍රහණයන්ට ලබා දුන මූල්‍ය ත්‍යාගය වැඩි කර තිබෙනවා. ප්‍රථම ස්ථානයට රුපියල් 35000ක් අනුශෝධනයට රුපියල් 20000ක් ලබා දීමට මේ අවස්ථාවේදී කොරළවැල්ල තරුණ කැල විනිශ්චය සංවිධායක මණ්ඩලයේ තීරණය කර තිබෙනවා. ඊට හොඳ අවස්ථාවක් අපි සියලු දෙනාට සතුටුදායක අවස්ථාවක් රුපියල් 35000ක් ලැබෙනවා. ප්‍රථම ස්ථානයට දෙවෙනි ස්ථානයට රුපියල් 20000ක් ලැබෙනවා. එසේනම් අපි දැන් සූදානම් මෙන්න
knockout league ගන්න කවුද එක? ඕම කොට තියාගන්න අයියා මොකද්ද? ඔව් කලිතර පර්ෆෙක්ට් සහ බිග් බෝල් තමයි මුලින්ම කමෙන්ට් දෙන්නේ කරේ. දෙක කවුද දෙක? සූටු අඟුලාන්. ඔව් අඟුලාන් සහ ගනිමුද? හරිද? අඟුලාන් ඩ්‍රැගන් ෆයිටර්ස් නේ. අඟුලාන් ඩ්‍රැගන් ෆයිටර්ස් සහ ගනිමුද? අඟුලාන් එක්සත් ඕගොල්ලෝ. හරි. Oh, eagle. Red eagle. මෙන්න මේ විදිහට තමයි කම්බැදීම ඩ්‍රැගන් ෆයිටර් තමයි දෙක ලබා ගත්තේ. ඊට පස්සේ ගනිමුද සහ අනිත් කන්දර මොකද? අඟුලාන කළුතර ඩ්‍රැගන් ෆයිටර්යි එන්නේ මේක තමයි දෙක මේ දෙක රෙඩ් ඊගල්ස්ලයි ඩ්‍රැගන් ෆයිටර්ස්ලයි තමයි දෙක ආවේ. එතකොට කළුතර පර්ෆෙක්ට්ලයි බිග් බොයිස්ලයි තමයි එක ආවේ. බිග් බොයිස් නේ අඟුලාන බිග් බොයි එකයි ආවේ බිග් බොයිස්ලයි කළුතර පර්ෆෙක්ට්. ඊට පස්සේ එන මොරුටු එක්සතුයි ගණේ මුල්ලයි තමයි තුනෙන් හරි නේද? ඒක පළවෙනි තරගයේ පැවැත්වෙන්නේ කළුතර පර්ෆෙක්ට් කණ්ඩායම අතර. ඒ වගේම දෙවෙනි තරගයේ පැවැත්වෙන්නේ අඟුලාන රෙඩ් ඊගල්ස් සහ අඟුලාන තුන්වෙනි මොරුටු එක්සත් සහ ගණේ මුල්ල. පළවෙනි තරග පළවෙනි තරගයේ කළුතර පර්ෆෙක්ට් සහ බිග් බොයිස් කණ්ඩායම අතර තමයි පැවැත්වෙන්නේ. ඒ වගේම මතක් කර සිටිනවා කාසිය වාසිය ආරම්භ කිරීමට සියල්ල සූදානම්. සිදු කරන්නේ. ඒ වගේම මතක් කර තියෙනවා නැවතත් තප්පර 5කට වඩා කණ්ඩායමේ සහභාගී වුණු වාඩි වුණොත් තප්පර 5කට කළුතර අපි කතා කරලා බලමු කොහොමද කළුතර ගැම්ම කොහොමද අපි කතා කරලා බලමු අද කළුතර ගැම්ම කොහොමද කළුතර කවුද කණ්ඩායම් නායකයා මෙයාද? හරි. අෂාන් ඉන්නවා නේද අපිත් එක්ක අෂාන් කොහොමද කළුතර ගැම්ම කළුතර කණ්ඩායම අද බිග් බෝයි එක්ක තමයි තරඟ වදින්න තියෙන්නේ පළවෙනි තරඟය නේද? මොකද හිතෙන්නේ? හොඳ තරඟයක් දෙනවද? තරඟයක් දෙන්න බලන්න. ඔයාලා 6 දෙනා පිට් එකේ ඉන්නවද? ඔව් අනිවාර්යෙන්. අනිවාර්යෙන්. කොහොමද මේ කළුතර කණ්ඩායම පෞගේ තරඟ එහෙම ජයග්‍රහණය කළා තියෙනවද කොහොමද? අද ශක්තිමත් කණ්ඩායමක් ඉන්නවා කියලා ෂුවර්ද? ඒ කියන්නේ බිග් බෝයිලාට ගේමක් දෙනවා. අනිවාර්යයෙන්ම එහෙනම් ජය වේවා කට්ටියට. ඉතින් මේ විදිහට තමයි බිග් බෝයි කළුතර කණ්ඩායම. අපි බිග් බෝයි බලමු බිග් බෝයි කවුද? බිග් බෝයි කණ්ඩායම කොහොමද? බිග් බෝයි කොහොමද? මේ බිග් බෝයි කවුද? මේ බිග් බෝයිද? ජයග්‍රහණය කළොත් පමණයි. ඒක අර ඉවෙන්ට් එකට ගමු. බිග් බෝයි කවුද? බිග් බෝයි කවුද? බිග් බෝයි යන ඇතුළට එන්න. ඒ වගේම ටීම් දෙකේම එක් සමාජිකයෙක්ව බඳලා කතා කරන ප්‍රතිශතයට ඇතුළේ නියමත බිග් බෝයි ඉන්නවා අපි බලමු බිග් බෝයි එක කතා කරලා එක් කණ්ඩායමේ එක් සමාජිකයෙක්ව කතා බිග් බෝයි කණ්ඩායම මෙන්න මේ විදිහට තමයි මේ බිග් බෝයි කවුද කණ්ඩායම් නායකයා? හරිද? මම කතා කරමු. කොහමද කවුරු හරි පොඩ්ඩක් මට නම කියන්නකෝ බිග් බෝයි එකේ. කොහමද අද බිග් බෝයි කණ්ඩායමේ ශක්තිය අද උරුවා බලන්න හදන්නේ කොහමද සූදානම? ඒ කියන්නේ ඉන්න 8 දෙනාම ශක්තිමත් කණ්ඩායම කළුතර කණ්ඩායමත් එක තමයි තරඟ වදින්න තියෙන්නේ. මම හිතනවා අපිට පුළුවන් වෙයි කියලා. අනිවාර්යයෙන්ම. එහෙනම් ජයවා බිග් බෝයිලාට අපි බලමු අද බිග් බෝයිලා කොහමද ජයග්‍රහණය කරන්න කියලා මෙම තරඟයේදී. සියුණු තරගයක් බලා ගන්න පුළුවන් වේවි. සියුණු තරගයක් බලන්න පුළුවන් මෙන්න මේ විදිහට කළුතර කණ්ඩායමක් ඉන්නවා. සෑහෙන පේස් එකක් යන බාවක් ඔබට දැක් ගන්න පුළුවන්. මින් අනතුරු කාන්තා තරගයකුත් පැවැත්වීමට නියමිතයි. කාන්තා තරගයේ මින් අනතුරු
ඕක ඔක්කොම නගින්න එපා. පුතයින් පුතේ. ඔක්කොම නැග්ගොත් එහෙම මට වැඩේ කරන්න වෙන්නේ නැහැ. හෙලෝ. ඔව්. අද අහලානේ මම. හෙට හවසට එනවද? ඔව් හෙට හවස 4 විතර එන්නකෝ මම ඉන්නවා. මම මේ අවුරුදු 20ක ඉන්නේ. ඔය එතන මේ පාත් වෙනවා කොල්ලෝ. මේ කොල්ලෝ මේක පාත් වෙනවා මෙතන. බල්ලි බෑ බම්බා. පුතේ මෙන්න මේක අල්ලන්න පුතේ. මේ කොඩ අල්ලන්න. පොඩ්ඩ ඕන්නේ. තාමත් තියුණ තාන ගියා කපුට පෑණි ආනවා. මාමා බලන්න මාමා. ඔව් අන්නාරි. ඒක ඇනවත් දන්නේ නැහැ මේවා. Thank you. කම්පැදීමත් මෙන්න මේ විදිහට තමයි දැක්කන්න පුළුවන්. අද හොඳ තරගයක් කම්පැදීම. ඔබට පේනවා දෙපැත්ත මෙන්න මේ විදිහට තමයි බලන්න තියෙන්නේ. කවුරු ජයග්‍රහණය කරයිද? කම්මානේ සමාජිකයෙක්ට කම්මානේ ක්‍රීඩා කරන සමාජිකයන්ට අමතරව එක් සමාජිකයෙක්ට තමයි ඇතුළත් වෙනවා. අන්න සිල්දරම යකඩ වටේ එකපොත් ඉන්නේ. පොඩ පොලයක් වෙලා තියෙන බලන්න නම් තියෙන පොලය. ඔව් උඹි කරලා තියෙන ඕක තමයි. මෙන්න මේ විදිහට තමයි මේ පැත්තේ බිග් බෝයි කණ්ඩායම මෙන්න මේ පැත්තේ කළුතර ෆ්‍රෙන්ච් කණ්ඩායම සිටින්නේ. හැබැයි සෑහෙන ජනතාවක් සිටිනවා මේ තරගයේ නරඹන්න. මෙන්න මේ විදිහට අපිට බලමු ප්‍රධාන සංවිධායකතුමත් ඉන්නවා මේ කම්පැදීමේ තරගයේ. අපි පළවෙනි තරගය සවස් 5යි ආරම්භය. තියුණු තරගයක් TAB කම්පැදීමේ තරගය. මෙන්න කළුතර බිග් බෝයි කළුතරයි බිග් බෝයි අතර තමයි තරගය. මෙන්න ප්‍රධාන සංවිධායකතුමාගේ ප්‍රධාන සම්පත් අහන තාම මොරටුවේදී අපි තාම මොරටුවේ මෙන්න කම්පැදීමේ තරගයක් අද පාපෙදි කියලා අමතර. ඔන්න බලමු. මෙන්න බිග් බෝයි කළුතර මෙන්න මේ පැත්ත. කළුතර යන පාටක් තියෙන්නේ. අපි බලමු කළුතරට බිග් බෝයි කළුතරට පළවෙනි වටය කළුතරට තමයි ජයග්‍රහණය හිමි වෙන්නේ. කළුතර කණ්ඩායම බිග් බෝයි කණ්ඩායම පළවෙනි අධීරයේම පරාජයටපත් වුණා. මෙන්න මේ විදිහට තමයි ඔබර කම්පැදීමේ නීතිමාලාවල් තියෙනවා. මම ගොඩක් දන්නේ නැහැ. හැබැයි බිම ඉඳ ගන්න බෑ. තප්පර 5ක වගේ කාලයක් තමයි බිම වාඩි වෙලා ඒගොල්ලන්ට අර වැටුනොත් නැගිටින්න දෙන තප්පර 5ක කාලයක්. මෙන්න මේ විදිහට බිග් බෝයිලා නැවතත් සූදානම්. තරගෙන් අනතුරුව අමුරාන දෙකෙන් සහ අමුරාන බ්‍රදර්ස් හවුස් කණ්ඩායම අතර ඒගොල්ලෝ හාන්න බලන්න. ඩ්‍රැගන් ෆයිටර්ස් කණ්ඩායම සහ අමුරාන රෙඩ් ඊගල් කණ්ඩායම අතර තරගෙ තමයි මේ තරගෙ. මෙන්න මේ දේ කමෙන්ට් කරනවා. අද මොරටුව පුරවර මෙන්න මේ විදිහටම ඔබට දැක්කා. ඔන්න බිග් බෝයි කළුතර එක තරගයක් ජයග්‍රහණය කළා. ඒක වතාවක් ජයග්‍රහණය කළා. ඔන්න දෙවනි අංගය දෙවනි වටය ඔන්න පුණුකාරු ඔබට පේනවා. ඔන්න ඕකනේ මේ ආපැත්තේ තියෙන්නේ. ඔය ඔබට දැක්කනවා නම් ඔන්න බිග් බෝයිලා යන තරක් තියෙන කළුතරට ලොකු ජවයක් කළුතර තියෙනවා. කළුතරත් එක්ක අපි බලමු. නිශ්ශබ්දයි සියලුම ප්‍රේක්ෂකයන් මේ තරගයේ තුල කළුතරට තමයි ජයග්‍රහණය. තව අඩි 2ක 3ක විතර
ඔව් මෙන්න බිග් බොයිලා ඔබට පේනවා අල්ලගෙන ඉන්නේ. උන් අල්ලගෙන ඉන්නේ. ඔන්න අලුතරට යනවද බිග් බොයිලාට එනවද? මෙන්න කඹ ඇදීමේ උණුසුම් තත්ත්වයක්. උණුසුම කඹ ඇදීමේ උණුසුම තවත් බිග් බොයිලාට පැත්තට ගියා. බිග් බොයිලාට නැවතත් අලුතර පැත්තට ඇදින්නේ. අලුතර පැත්තට ඇදෙනවා. ඔව් නැවතත් බිග් බොයිලාට යනවද? බිග් බොයිලාට යනවා. නැවතත් බිග් බොයිලාට පැත්තට තමයි තරඟය ඇදෙන්නේ. බිග් බොයි පැත්තට ඇදෙනවා මෙන්න මේ විදිහට. ඔව් බිග් බොයිලාට දෙවෙනි තරඟය සවුව බිග් බොයිලාට ඇදුණා. එන දෙවෙනි සම ජයග්‍රහණයක් කළා කණ්ඩායම දෙකම. එක කණ්ඩායමක් මෙන්න මේ විදිහට තමයි තියුණු තරඟයක් මෙන්න අවසානය මෙන්න ප්‍රධාන සංවිධායකතුමාගේ අරයුම කණ්ඩායම් නායකයෝ දෙදෙනාට ඔන්න ටොස් එකක් දාලා පැත්ත තෝරගන්නවා. මෙන්න පැත්ත අනුව තමයි තරඟයේ ජයග්‍රහණය. බිග් බොයි මෙන්න මේ විදියට ඔබට දැක ගන්න පුළුවන්. කළුතර කණ්ඩායම මෙන්න මේ පැත්තේ. පේන්නේ නැහැ කියලා දාලා තියෙනවා. මොකද දන්නේ අවුලනේ. බලමු ඩක්කල් ලයිව් එක බලන්න. අවුලක් නැහැනේ පේනවා. මෙන්න මේ විදිහට කිරිකයට පොඩි වෙලාවක් දීලා තියෙනවා. පේන්නේ නැහැ කියලා තියෙනවා. තවම විජේසූරිය ඉන්න අපිත් එක්ක දැන් පැහැදිලිව පේනවා ඇති කවුද ජීවන්ත මට මැසේජ් එකක් දාන්න. දැන් මට නම් පේනවා පැහැදිලිව අන්න සජීවී ලෙස හරි පේනවා කියලා දාලා තියෙනවා. පද්මික නේද? GS අපිට පේනවා කියලා දාලා තියෙනවා. හරුන් නේද? අපිත් එක්ක ශිල්ලා අපිත් එක්ක සම්බන්ධ වෙනවා මෙන්න මේ විදියට. කළුතර මේ පැත්ත මගේ දකුණු පැත්ත දැන් හරි කියලා දාලා තියෙනවා. දකුණු පැත්ත කළුතර වම් පැත්ත බිග් බොයිලා තමයි ඉන්නේ. දැන් දෙපැත්තම සම ජයග්‍රහණය ලබාගෙන තියෙනවා මේ තරඟය තුල. දෙපැත්තම සම ජයග්‍රහණය. ඔන්න ප්‍රධාන විනිසුරුතුමා කඹ ඇදීම සඳහා ප්‍රධාන විනිසුරුතුමා අපේ ඔහුගේ සංඥා ලැබෙනකන් තරඟකරුවන් රැඳී සිටින්නේ. ඔන්න විනාඩි 2ක විනාඩි 3ක වගේ කාලයක් ලබා දුන්නා උන්ට විවේකයක්. තරඟ දෙකක් වට දෙකක් ඉතින් අපි බලමු කළුතරට බිග් බොයිලාද දැන් ඔන්න ආරම්භය තුන්වෙනි වටේ ආරම්භය මෙන්න මේ විදියට ඔන්න සුමිත් කුමාර මෙන්න මේ දකුණු වම් පැත්ත සිටින්නේ බිග් බොයි දකුණු පැත්ත සිටිනවා කළුතර කණ්ඩායම මේ කණ්ඩායම් දෙක අතර තියුණු තරඟයක් nah කළුතරට යයිද ඉස්සෙල්ලා වගේම කළුතරට ඇදිලා ගියලා තියෙන අඩි දෙකක් මෙන්න බිග් බොයි මෙන්න මේ විදියට අපි බලමු අද තරඟයේ උණුසුම
සොයා කරන්න මේ පාපෙදි තරඟයකට එහා ගිය තරඟයක් මේ කඹ ඇදීම තමන්ගේ ශක්තිය ක්‍රීඩකයෝ 8 දෙනයි කිලෝ 650ක බර පන්තියක් යටතේ තමයි මේ තරඟ කරන්නේ. කිලෝ 650ක බර පන්තියක් කරින් කර තරඟකරුවන් 8 දෙනයි එක කණ්ඩායමකට. තව චුට්ටයි. ඔව් කළුතර ජයග්‍රහණය හිමි කරනවා. මෙන්න පළවෙනි වටේ කළුතර ජයග්‍රහණය කරනවා. බිග් බොයි කණ්ඩායම පරාජයට පත් කරමින් මෙන්න මේ විදිහට කළුතර කණ්ඩායම ජයග්‍රහණය හිමි කර ගන්නවා. මෙන්න මේ විදිහට කළුතර තියුණු තරඟයක් ලබා දුන්නා. පළවෙනි වටය කළුතර ජයග්‍රහණය කරා. දෙවෙනි වටේ බිග් බොයි කණ්ඩායම ජයග්‍රහණය කළා. තුන්වෙනි වටේ තවතත් කළුතර කණ්ඩායම ජයග්‍රහණය කළා. මෙන්න මේ විදිහට ක්‍රීඩකයන්ගේ සමුගැනීම ප්‍රකාශ කරන ආකාරයක් අපිට දැක් ගන්න පුළුවන්. මෙන්න තියුණු තරඟයකින් පසුව තරඟය නිමා වුණා. පළවෙනි වටේ පළවෙනි තරඟ වටේ මෙන්න මේ විදිහට බිග් බොයි සමග කළුතර කණ්ඩායම් දෙක අතර තරඟය නිමා වුණා. මින් අනතුරුව තරඟ වදින්නේ අපි මේ කණ්ඩායම් දෙක මොකද්ද? ධනුෂ්ක මේ කණ්ඩායම් දෙක මොකද්ද? පේපර් අඟුලානයි අයියා ඔයගොල්ලෝ අඟුලානද? ඔයාලා මොකද්ද? ඩ්‍රැගන් ප්‍රයිස් sorry. අඟුලාන සහ ඩ්‍රැගන් ප්‍රයිස් අතර තමයි තරඟය. ඔන්න මෙන්න අඟුලාන නිල් පාට ජර්සිය ඩ්‍රැගන් ප්‍රයිස් ඇවිල්ලා අපිට බැග් ගන්න පුළුවන් කොළ පැහැති ඇඳුමෙන් තමයි සැරසෙන්නේ. 8 දෙනයි බරපන්තිය 650 බරපන්තිය යටතේ තමයි මේ කඹ ඇදීම. මෙන්න මේ විදිහට තමයි ඔබට දැක් ගන්න පුළුවන්. සෑහෙන මොරටුව පුරවරයේ නියෝජනය කරන සෑහෙන ප්‍රේක්ෂක ජනතාව මෙන්න මේ විදිහට කඹ ඇදීම තරඟයට නරඹන්න ඇවිල්ලා මින් අනතුරුව කාන්තා තරඟයකුත් මින් අනතුරුව පැවැත්වෙනවා. ඉතින් ෂෙයා කරන්න කඹ ඇදීමේ තරඟයක් බලන්න. පාපෙදි තරඟ වලට එහා ගිය තරඟ ඉසව්වක් කඹ ඇදීම අද සවස් රාත්‍රිය වෙනකන් කඹ අදින්න වෙයිද දන්නේ. අද රාත්‍රියේම ගත කරන්න වෙයිද? හෙට දවසේ බලංගත පාපෙස් සවාරියක් තියෙනවා. ඉතින් අද උදෑසන පාපෙස් සවාරිය පැවැත්වුණා. ඉතින් උදෑසන පාපෙස් තරඟයෙන් පසුව අද සවස් භාගයේ තමයි මේ කඹ ඇදීමේ තරඟය. හෙට දවසේ මේ ස්ථානයේම මහා බක්මහා සැනකෙළිය හෙට දවසේ පැවැත්වීමට නියමිතයි. හෙට මහා බක්මහා සැනකෙළිය ඉන් අනතුරුව තමයි ගානේ මුල්ල සමග මොරටු එක්සත්. ඉන් අනතුරුව තමයි අඟුලානයි ග්‍රැගඩ් දෙර්ගොල්ල තමයි මේ අඟුලාන කණ්ඩායම වෙන මේ පැත්තේ අපිට දැක් ගන්න පුළුවන්. මගේ වම්පත මුහුද ආසන්නව තරඟ වදින්නේ අඟුලාන. ඒ වගේම ඩ්‍රැගන් මේ කොළ පැහැති එක අපේ මගේ දකුණු අත පැස ඔබට දැක් ගන්න පුළුවන්. මෙන්න බලමු. ඉන් අනතුරු තමයි ගණේ මුල්ල තරඟය. ඔන්න ප්‍රධාන විනිසුරුතුමාගේ සංඥාව. දෙවුණු තරඟයක්. ඔන්න අඟුලාන ඩ්‍රැගන් අඟුලාන බලමු අපි කොහොමද තරඟය. තවමත් රතු පැහැති ලණුව එක තැන අපි බලමු. සුදු ඉරත් එක්ක රතු පාට ලණුව එක තැන. තවම පුහුණු කරුවන්ගෙන් සංඥාව ලැබිලා නැහැ. ඉදිරියට අදිනවද? තාම අල්ලගෙන ඉන්නවද? මෙන්න මේ විදිහට තමයි මේකට ඔන්න අඟුලාන පැත්තට යන තරම් හැටියට තමයි අපිට දැක් ගන්න පුළුවන්. බලමු අඟුලාන පැත්තට ඇදේවිද. අඟුලාන මෙන්න මේ මොරටුව ප්‍රදේශයේ බිහිවෙච්ච තරංකරුවන් ටිකක් තමයි අඟුලාන සිටින්නේ. බලමු මෙන්න එක කිලෝ 650යි කිලෝ 650යි. තවත්
සතු ඉර එක ඉර කෙලින්ම තියෙනවා තාමත් මෙන්න මේ විදියට. ඔව් අඟුලානට ඇදෙනවද? අඟුලානද ඩ්‍රැගන්ලාද? තාමත් ඩ්‍රැගන් එක විදිහට මෙන්න සාමාන්‍ය ඩ්‍රැගන් අදින්න උත්සාහ කරනවා තවමත් තියුණු තරඟයක්. මෙන්න පාපැදි තරඟ වගේම ශක්තිමත් විදියට පාපැදි තරඟ වගේම තමයි ශක්තියම විදියට මේ ශක්තිය කෙටි වෙලාවක් ශක්තිය මෙන්න ඩ්‍රැගන් පැත්තට ඇදෙන අපිට දැක ගන්න පුළුවන්. දැන් තවත් අඩි දෙකක තුනක් අඩි දෙකක වගේ පරතරයක් තියෙන ඩ්‍රැගන් පැත්තට ඇදෙන්න. ඔව් අඟුලාන පරාද වේවි. අඟුලාන පැත්ත පරාද වේවි. මෙන්න ඩ්‍රැගන් පැත්තට තරඟය ඇදිලා එනවා. ඔන්න ඩ්‍රැගන් පැත්තට ඇදිලා ගියා පළවෙනි වටය. මෙන්න මේ විදියට අඹැදීමේ තරඟේ ඩ්‍රැගන් ජයග්‍රහණය කරනවා තරඟේන අඟුලාන පළවෙනි වටේ පරාජයටපත් වුණා. මෙන්න තරඟ වට තුනක් යාවිද තරඟ වට දෙකෙන්ම තරඟේ නිමා වේවිද. ඉන්නතුව තමයි මොරටුව එක්සත් සමග අඟුලාන මින් අනතුරුව තමයි වරදක් ගන්න පුළුවන් වුණා. වෙන සියල්ලම බලා සිටින්නේ සායන පේස් එක අපේ පාපැදි තරඟයකට වගේම ප්‍රේක්ෂකයන් රාශියක් මේ දැක් ගන්න පුළුවන් සායන පේස් එකෙන් ගොඩක් ඉන්නවා මේ මොරටුව පුරවරේ නියෝජනය. මෙන්න ඔබ පේන වහල් උඩ මේ තරඟය නරඹන්න ෂෙයා කරන්න. මේ පාපැදි තරඟ වලට අපි පාපැදි තරඟයත් එක්ක හිටියට පාපැදි තරඟ වලටත් එහා ගිය තරඟයක් මෙන්න ඩ්‍රැගන් මෙන්න ඩ්‍රැගන් මේ පැත්තේ මගේ නැවතත් වම් පැත්ත මොරටුව අඟුලාන මගේ දකුණු පැත්තට සෙන්දුනේ. මෙන්න මේ විදිහට තමයි මොරටුව කොරළවැල්ල මුහුදු බෝඩ පස්සේ පැවැත්වෙන අවුරුදු උදානේ හෙට දවසේ අපි බලමු දෙකෙන් අදිනවා කියලා දාලා තියෙනවා. ඒ කියන්නේ ඩ්‍රැගන් දෙකෙන් අදිනවා කියලා තමයි තියෙන්නේ. අපි බලමු අඟුලාන මොකද තත්ත්වේ. අඟුලාන ජයග්‍රහණය කරයිද? අනිකුත් කණ්ඩායම් ඔවුන්ගේ ඇඟ උණුසුම් කිරීම ක්‍රියාත්මක වෙමින් සිටින්නේ. කවුද? කවුද මේ කවුද? ඔන්න චුට්ටක් ප්‍රධාන සංවිධායකතුමාගේ සිනිල සංඥාව ලැබෙනකන් ඉන්නේ. තවත් අපි ලයින් එකට ඒ මාක් එක එනකන් ඉන්නේ. තවත් නෑ. ඔන්න මෙන්න අඟුලාන දකුණු පැත්තේ මෙන්න කෝච්චියක් යනවා මේ මොහොතේම. අන්න ඩ්‍රැගන් අඟුලාන්ට යයිද? ඔව් අඟුලාන්ට යනවා. නැවතත් ඩ්‍රැගන් පැත්තට යදෙනවා. ඔන්න අඟුලාන ඩ්‍රැගන් අඟුලාන සහ ඩ්‍රැගන් අතර තමයි තරඟය. මෙන්න අඟුලාන මෙන්න මේ පැත්ත අඟුලාන ඔබට දැක ගන්න පුළුවන්. අඟුලානට අපහසු වේවිද? මෙන්න ඔව් මෙන්න අඟුලානට ජයග්‍රහණය කරන මේ ඩ්‍රැගන් කණ්ඩායම ජයග්‍රහණය කරනවා. අඟුලාන පළවෙනි වට දෙකෙන්ම පරාජයටපත් වෙන අඟුලාන කණ්ඩායම. මෙන්න නැවතත් තරඟකරුවන්ගේ සමුගන්න ආකාරය අපිට දැක ගන්න පුළුවන්. මෙන්න ඩ්‍රැගන් සමග අඟුලාන අතර ඩ්‍රැගන් කණ්ඩායම ජයග්‍රහණය කරනවා. තියුණු තරඟයකින් පසුව මෙන්න තරඟ වට දෙකෙන් බිඳුවට ජයග්‍රහණය කරනවා. මෙන්න මේ විදිහට ඩ්‍රැගන් ක්‍රීඩා සමාජය. ඉතින් ඉස්සෙල්ලා තරඟය පැවතුණා කළුතර සමග බිග් බෝයි. ඒකෙන් බිග් බෝයි තරඟ වට 3ක් තරඟ වට එකින් එකට ජයග්‍රහණය කළා කළුතර කණ්ඩායම. තරඟ ඩ්‍රැගන් කණ්ඩායම කළුතර කණ්ඩායම දෙක ජයග්‍රහණය කළා. මෙන්න මොරටු එක්සත් සමග ගණේ මුල්ල තරඟකරුවන් තමයි මින් අනතුරුව තරඟයට මොරටු එක්සත් ගණේ මුල්ල මෙන්න පැති දෙකේ පැත්තේ වාසිය මම දකින්නේ නැහැ. මොකද පැති දෙපැත්තටම ජයග්‍රහණය හිමි වෙනවා. මෙන්න මේ විදිහට තමයි ප්‍රේක්ෂකයන් කඹ ඇදීමේ තරඟය නරඹන්න ඇවිල්ලා තියෙන්නේ. මෙන්න මේ විදිහට සමහර කලර පාපෙදි ගැනත් කියවේ පාපෙදි නෙමෙයි අනුර ප්‍රදීප් අපිත් එක්ක සම්බන්ධ වෙනවා. මෙන්න මේ
කඹ ඇදීමේ තරඟය මොරටුව අඟුලාන ප්‍රදේශයේ මුහුදුබඩ ප්‍රදේශයේ තමයි කොරළවැල්ල මුහුදුබඩ ප්‍රදේශයේ පැවැත්වෙන මේ බක්මහා සැනකෙළි හෙට දවසේ පැවැත්වෙනවා. හෙට දවසේ පිටියේ තරඟ රාශියක් සූදානම් කරලා තියෙනවා. මින් අනතුරු කාන්තා තරඟය පැවැත්වීමට නියමිතයි. කාන්තා තරඟය මින් අනතුරුව බලමු ගණේමුල්ල ගණේමුල්ල කණ්ඩායම මගේ දකුණු පැසද බලමු. කණ්ඩායම නායකයෝ දෙන්න පැමිණ ඔවුන්ගේ තරංකරුවන් හඳුනා ගැනීම මෙන්න මේ විදියට මොරටු එක්සත් මේ පැත්තේ අපිට දැක් ගන්න පුළුවන්. මොරටු එක්සත් අපි තාම කාසිවාසිය උරගා බැලුවේ නෑ. තවමත් මම හිතන්නේ කාසිවාසිය උරගා බැලුවට පස්සේ තමයි තරංකරුවන්ට පැත්ත බලන්න තියෙන්නේ. ගණේමුල්ලට ජය කියලා දාලා තියෙනවා දිනේෂ්. ඉතින් අපි බලමු දිනේෂ්ගේ බලාපොරොත්තු කණ්ඩායම් දෙදෙනා නායකයෝ දෙදෙනා කාසිවාසිය උරගා බලද්දී කණ්ඩායම් දෙක තමන් හුරු පැති තමන් ජයග්‍රහණය කරන්න හුරු පැත්ත මෙන්න මේ විදිහට මොරටු එක්සත් කියලා එක්සත් මෙන්න මගේ වම් පස මගේ දකුණු පස ගණේමුල්ල බලමු. රුපියල් 35000ක මුදලක් අද තෑගි වැඩි කරලා තියෙනවා. ඉතින් 20000යි රුපියල් 35000ක ජයග්‍රාහකයන්. ඉතින් මෙන්න මේ විදිහට තමයි ඔය ලෑල්ල කැල්ලා තියෙන උතනින් පයින් මේ ලෑල්ල ඔය ඔල්ලෝ බහින් බීමට වැටුනොත් එහෙම මේ යට ඉන්න කට්ටිය වැටුනොත් එහෙම ආහාර සීන් එක වෙන්නේ. විසිල් එක ගණේමුල්ල සහ මොරටුව එක්සත් කවුද මයික් එක අතේ තියන් ඉන්න අය පොඩ්ඩක් වමට හරි දකුණට හරි එන්නකෝ. මෙන්න මේ විදිහට තමයි ගණේමුල්ල මෙන්න මේ විදිහට මොරටුව එක්සත් මගේ වම්පස ඔන්න දැකන්න පුළුවන්. අනිවාර්යයෙන්ම මට ගණේමුල්ල ජයග්‍රහණය ගණේමුල්ල ඔහු තවමත් රැඳී සිටින්නේ ගණේමුල්ල මෙන්න මේ විදිහට උන් තාමත් තරඟයේ තුලට පැමිණෙන්නේ නැහැ. ඔන්න උන් ගණේමුල්ල කණ්ඩායම එකවර ගිය වසරේ ජයග්‍රහණය ගණේමුල්ල මෙන්න මේ විදිහට කිලෝ 650ක බරපන්තියක් තමයි මේ සමස්ත කණ්ඩායම තුල කිලෝ 650ක් වෙන බර දැකන්න පුළුවන්. කඹ ඇදීම දේශිපාසු නැහැ, සයිකල් පදිනවා වගේ තමයි. පොඩි වෙලාව වුණත් ඇඟේ ශක්තිය වැය කරමින් බර පේනවා මේ තමන් අල්ලගෙන ඉන්නේ. දැන් හරියට ලයින් එකේ තියෙන මෙන්න ප්‍රධාන විනිසුරු බලා සිටින්නේ කවුද ඉදිරියට අදින්නේ. ඔන්න ගණේමුල්ලද මොරටු එක්සත්ද? මොරටු එක්සත් කිලෝ 600 මේ පැත්තට වැඩිපුර
මෙන්න මේ විදිහට තමයි ඔබට දැක් ගන්න පුළුවන් වෙන්නේ. ඉතාලි දෙකක කාර්ය තරගයක් මොරටු එක්සත් කණ්ඩායම සාධාරණ මුල කණ්ඩායම ගණේ මුල්ල මොරටුව සහ ගණේ මුල්ල අතර තියුණු තරගයක්. ඔය දැනගින් බහිනෝක කැල්ලා තියෙන්නේ. ඔව් නැවතත් එකවර ගණේ මුල්ල පැත්තට මොරටුව එකවර මොරටුව එක්සත්. ඔව් තව මොරටුව ගණේ මුල්ලට ජය මොරටුව එක්සත් පරාජයට පත් වෙනවා. පළවෙනි වටේම මොරටුව එක්සත් පරාජයට පත් වෙනවා. මේ ගණේ මුල්ල ගිය වසරේ ජයග්‍රහණය කළා තියෙන ගණේ මුල්ල කණ්ඩායම රත් පැට්ටියේ ටී-ෂර්ට් එක ගණේ මුල්ල කණ්ඩායම ඔන්න ඔබට දැක් ගන්න පුළුවන්. ගණේ මුල්ල ගිය වසරේ ජයග්‍රහණය මොරටුව එක්සත් ඔන්න මෙන්න මේ විදියට ඩ්‍රැගන් කළුතර අපි බලමු මේ තරණයෙන් කවුද මේකෙන් කවුද එන්නේ. නැවතත් දෙවනි වටය ප්‍රධාන විනිසුරුතුමා සියල්ල සූදානමෙන් මෙන්න මොරටුව නැවතත් දකුණු පැත්ත මොරටුව වම් පැත්ත ගණේ මුල්ල බලමු නැවතත් ගණේ මුල්ලද පාපදී තරඟ වලට අමතරව තරඟයක් ඔන්න ප්‍රධාන මිනිසුරුගේ මොරටුව මෙන්න මේ විදියට මොරටුව එක්සත් මොරටුව එක්සත් කණ්ඩායම ගණේ මුල්ල මෙන්න ගණේ මුල්ලෙන් මොරටුවට ගිහිලා තියෙනවා ටිකක් අපි බලමු. අවත් ඔව් නැවතත් ගණේ මුල්ලට යන පාරක් තියෙන අපි බලමු ගණේ මුල්ලට ගියවතය ජයග්‍රහණය කරපු ඔව් මේ වෙනකොට ගණේ මුල්ල ජයග්‍රහණය කරනවා වට දෙකෙන් දෙකම ගණේ මුල්ල ජයග්‍රහණය කරනවා ඔහුට කිසිදු කියන්නේ දෙවෙනි වටේ වුන් ලේසියෙන්ම ජයග්‍රහණය කළා පළවෙනි වටේට වැඩිය ශක්තිවත්ම දෙවෙනි වටේ ජයග්‍රහණය කළා ගණේ මුල්ල තරඟය. ඉතින් ගණේ මුල්ල ඩරගන් සමග කළුතර තමයි තරඟ ජයග්‍රහණය කළේ. ඉතින් මින් අනතුරු තමයි අනිත් කණ්ඩායම් අපි බලමු කවුද ඊළඟට තරඟේ ජයග්‍රහණය කරන්නේ. ප්‍රධාන සංවිධායකතුමා තමයි එය සඳහා සඳහන් කරන්නේ. ඉතින් මෙන්න සන්දෑ භාගයේ මොරටුව ප්‍රදේශයේ මොරටුව කොරළවැල්ල ප්‍රදේශයේ හෙට දවසේ පැවැත්වෙන මහා බක් මහා උළෙල සහ සංගීත රාත්‍රිය ඒ සියල්ලම හෙට දවසේ තමයි මෙන්න මේ විදිහට ප්‍රේස් එක ජනතාව සිටිනවා. ඉන් අනතුරු කාන්තා කම්බෑදීමේ තරඟයකුත් තියෙනවා කියලා තමයි කිව්වේ. මම හිතන්නේ කාන්තා තරඟයට තවමත් කාන්තා ක්‍රීඩිකාව සහභාගී වෙලා නැහැ. කම්බෑදීමේ තවත් Come on, I got 5 6 minutes.
පළවෙනි වතාවට තමයි මේ වගේ කඹෑදීමේ ඉසව්වක් සජීවීකරණය සඳහා ලබා දෙන්නේ. ඉතින් මම පළවෙනි වතාවට තමයි ඉතින් පාපැදි තරඟ තමයි ගොඩක්ම සජීවීකරණය කළේ. ඉතින් මම මේ අතරමාර්ග අවුරුදු 20 පොඩි කෑලි දුන්නට මේ ධනුෂ්ක මාව සම්බන්ධ කරපු යුද හමුදාව නියෝජනය මොරටුව ප්‍රදේශයේ සිටින ධනුෂ්ක යන ක්‍රීඩක තමයි මට කතා කළේ. මෙන්න මේම කඹ ඇදීමේ තරගයකුත් තියෙනවා. ඒ කඹ ඇදීමේ තරගය මෙන්න මේ විදිහට අපිට සජීවීකරණය කරලා දෙන්න. ඉතින් මුළු ලෝකයක් හරහා බෙදා හැරීමට කටයුතු සූදානම් කරලා තියෙනවා. රැඳී සිටින්න අපිත් එක්ක ඉතින් රැඳී සිටින්න ඉතින් මෙන්න මේ විදිහට කට්ටිය සිටින්නේ. කාන්තාවෝ ඉන්නවා සෑහෙන්න. පිරිමි පාක්ෂයකට වැඩිය මේ මොරටුව ප්‍රදේශයේ සෑහෙන ක්‍රීඩාවට ආදරය කරන කාන්තා සෑහෙන ප්‍රමාණයක්. කළුතර ඩ්‍රැගන් ඒ වගේම ගණේ මුල්ල ක්‍රීඩකයන් අතර තමයි තරඟය අවසන් තරඟය. මම හිතන්නේ මේකේ බයි එකක් යයි ගොඩක් දුරට බලමු කවුරු ජයග්‍රහණය කරයිද. හැබැයි වටන්න නම් එපා කොල්ලෝ සුද්දෝ. මේ අම්මෝ මම හිතන්නේ අද ශක්තිමත්ම කණ්ඩායමක් තමයි අද තෝරන්නේ මෙන්න කඹ ඇදීම. තාමත් මම හිතන්නේ තුන්ඩු උඩ දැම්මා. අපි බලමු බයි එක කාටද හම්බ වෙන්නේ. කඹ අදින්නේ කාටද? කලිතර සහ ප්‍රගත් සාහිත්‍ය කණ්ඩායම තරගය සිදුවෙන්නේ. ප්‍රගත් සාහිත්‍ය සහ කලිතර කණ්ඩායම ප්‍රතිපද තරගය. එම තරගයේ තාරාසීට පත්වන කණ්ඩායම ගණේ මුල කණ්ඩායමක් සමග ඊළඟ කණ්ඩායම ඊළඟ තරගයේ පවත්වනවා. විනාඩි 10ක කෙටි කාලයක් ලබා දෙන කණ්ඩායම් තුනටම ඔව් දැන් ටොස් එකක් දාන අපි බලමු. ලයිව් බලන්න අදමයි කඹ ඇදිල්ලක් කියලා කියනවා. ඉතින් DK ඉතින් අද මමත් ඉතින් අද තමයි පළවෙනි වතාවට මේ වගේ දෙයක් සජීවීකරණය කරේ කඹ ඇදිල්ල. ඉතින් මේකේ නීතිමාලාවක් නම් තියෙනවා. යම් කිසි විදියකට තප්පර 5කට වැඩි කාලයක් බිම කියන්නේ අදිනකොට බිම වාඩි වෙලා ඉන්න බෑ. තප්පර 15කින් පසුව වාඩිලා ඉන්නවා නම් ඒ කණ්ඩායම තරඟින් ඉවත් කරලා අනිත් කණ්ඩායමට ජයග්‍රහණය හිමි කරනවා වගේ එන්නේ
නීතිමාලාවක් තියෙනවා. ඒ වගේම එන්න මේ වගේ තමයි තියෙන. ඉතින් ඔන්න අපි බලමු කොහොමද මේ කියන්නේ මම ලොකු දැනුමක් නැහැ මේ කම්බැදීම ගැන සජීවීකරණය කළාට. ඉතින් අර අපි සාමාන්‍ය දැනුවත් වීමක් තමයි දැන් පළවෙනි වටවල තරඟ නිමාවෙන් පසු විනාඩි 5ක කාල සීමාවක් දීලා තියෙනවා ක්‍රීඩකයන්ට කෙටි විරාමයක්. ඉන් අනතුරුව තමයි දෙවෙනි වටය මම හිතන්නේ මේ කළුතර සහ ඩ්‍රැගන් කණ්ඩායම් දෙක අතර ජයග්‍රහණය කරන තරගයේ පරාජයට වෙච්ච කණ්ඩායම නැවත ගණේ මුල්ලත් එක්ක තරඟ වදිනවා. ඒ තරඟ වදුනන් පස්සේ එතනින් නැවත ජයග්‍රහණය කරන කණ්ඩායම වෙන්න ඕනේ තරඟ අවසානයේ සඳහා ෆයිනල් එකට එන්න. ඉතින් මෙන්න මේ විදිහට කළුතර සමග ඩ්‍රැගන් තමයි තරඟ බීමට ඩ්‍රැගන් කණ්ඩායම සහ කළුතර අතර තමයි තරඟය තියෙන්නේ. ඉතින් අපි බලමු කවුරු ජයග්‍රහණය කරාවිද මේ තරඟ වටේ. කළුතරට ලොකු ජවයක්, ඒ වගේම ඩ්‍රැගන් කණ්ඩායමට ලොකු ජවයක් තියෙනවා. කවුරු ජයග්‍රහණය කරාවිද මේ තරඟය තුල. ධනුෂ්ක මේකේ කොහොමද වෙන්නේ? එකයි අදිනවා. බයි එකක් වෙන්නේ කට්ටිය. පරදින කට්ටියත් එක්ක නෑදගලා. රන්දුරු කට්ටියෙන් නැවත chance එකක් තියෙනවා ෆයිනල් එකට. බයි එකක් නෑ. බයි එකක් නෑ. තුන් දෙනාම අදිනවා. ඒ කියන්නේ දැන් මේක ඇදලා පරදුනේ අය ආයි අරගොල්ලොත් එක්ක ඇදලා පරිජිත් අය දිනුවොත් ඒගොල්ලෝ ෆයිනල් එනවනේ. මේ දෙගොල්ලෝ දිනුම් කට්ටිය එන්න බයි. ආයි ෆයිනල් එන්නේ. හරි ඕකේ. ඉතින් මෙන්න මේ විදිහට තමයි තරඟය කියන්නේ මේ තරඟේ ජයග්‍රාහක කණ්ඩායම කවුරු වුණත් පරාජය වෙන කණ්ඩායම නැවත ගණේ මුල්ලත් එක්ක තරඟ වදින්න ඕන. ගණේ මුල්ලත් එක්ක තරඟ වැදිලා ගණේ මුල්ල එක්ක තරඟ වැදිලා මේ පරාජය වෙච්ච කණ්ඩායම සමහරක් විට දිනුවොත් ඒගොල්ලෝ නැවත කණ්ඩායමේ ෆයිනල් ඒ කියන්නේ තරඟ අවසන් තරඟයට සූදානම් වෙන්න ඕනේ. ඉතින් මෙන්න මේ විදිහට තමයි ගණේ මුල්ලත් බලා සිටිනවා. මෙන්න ඩ්‍රැගන් කළුතර යන කණ්ඩායම් දෙක ඔබට දැක් ගන්න පුළුවන් මේ කඹ ඇදීමේ තරඟේ. ඔන්න වගේ සයිඩ් එකෙන් පොඩක් ඉන්නයි. අපි බලමු ලයින් එක මේ ප්‍රධාන විනිසුරුතුමාගේ සංඥාව ලැබෙන එකන් ඉන්නේ. ඔව් ප්‍රධාන කළුතර කණ්ඩායම මෙන්න මේ විදිහට කළුතර ෆයිටර් කණ්ඩායම ඩ්‍රැගන් මෙන්න මේ විදිහට තමයි අපි නුවන් අපිත් එක්ක සම්බන්ධ වෙනවා. අපි පාපැදි තරඟවල විතරක් සහභාගී වෙනවාට අද කම්බැදිල්ලකුත් වන සජීව බීමන ලයිව් ඔස්සේ මේ ඒ වගේම මේක YouTube එක හරහා බලන්න පුළුවන්. මම YouTube එකට අප්ලෝඩ් කරනවා කම්බැදීමේ තරඟ. මේ ප්‍රදේශයේ සිටින කණ්ඩායම් වල ගණේ මුල්ල කණ්ඩායමත් ඇවිල්ලා තියෙන කවුද ශක්තිමත් කණ්ඩායම? මෙන්න විදියට තමයි ඉබර දැක් ගන්න පුළුවන්. කළුතර තාමත් මෙන්න ඔන්න ඩ්‍රැගන් කණ්ඩායම ඒ පැත්තට යනවා තරඟේ. අපි බලමු ඩ්‍රැගන්ද කළුතර කණ්ඩායම නැවතත් ඔව් ඩ්‍රැගන් කණ්ඩායමට කළුතර කණ්ඩායම පරාජයට පත් වෙලා නැවතත් ඔන්න ඩ්‍රැගන් කණ්ඩායම ජයග්‍රහණය කළා පළවෙනි වටේම. ඉතින් අපි බලමු දෙවෙනි වටය ජයග්‍රහණය කවුරු ජයග්‍රහණය කරාවිද? ඩ්‍රැගන් ෆයිටර් ඒක ගවයෙන් දාලා තියෙන නම් තමයි මේවා ඔබට දැක් ගන්න පුළුවන් මෙන්න මේ විදියට. සොයිසා කම් අදිමුද? ටීම් එකක් දාලා අදිමුද? ඉතින් සොයිසත් ඇවිල්ලා ඉන්නවා කම් අදිනවා බලන්න මෙන්න මේ විදියට තමයි ඔබට දැක් ගන්න පුළුවන්. ඩ්‍රැගන් සූදානමින් කළුතර දකුණු පැත්තේ ඩ්‍රැගන් වම් පැත්ත මුහුදුපුවට ප්‍රදේශය ඔබට පේනවා. ඇත මුහුද ලස්සනට මේ ප්‍රදේශය සංගීත රාත්‍රිය හෙට දවසේ මේ ස්ථානයේදී
හෙට විශාල සංගීත රාත්‍රියක් හෙට රාත්‍රිය පුරාට දවස පුරාම අවුරුදු උස්සේ බක්මා සැනකෙළිය මෙන්න මේ විදිහට අපට දැක් ගන්න පුළුවන්. මේ පැත්ත කළුතර කණ්ඩායම සිටිනවා. ඉතින් මෙන්න ගොඩක් දෙනෙක් තරඟය නරඹනවා. තරඟය සමා වෙන්න පාපැදි නෙමෙයි කඹ ඇදීමේ තරඟය. ප්‍රධාන විනිසුරුතුමා සියල්ල සූදානමේ ප්‍රධාන විනිසුරුතුමාගේ සංඥාව ලැබෙන තුරු තරඟකරුවන් රැඳී සිටින්නේ. මෙන්න තරඟය ප්‍රධාන විනිසුරුතුමාගේ සංඥාව ඩ්‍රැගන්ද කළුතරද අපි බලමු. ඩ්‍රැගන්ද කළුතරද තරඟය ජයග්‍රහණය කරන්නේ. මෙන්න ඔව් කළුතරට බලමු. කළුතර මේ පාර ජයග්‍රහණය කළොත් තවත් එක වටයක් මේ ඩ්‍රැගන් කණ්ඩායම මෙන්න වම් පැත මූදුපොඩ ප්‍රදේශය හරහා තමයි ගාලු පාර දෙසට තමයි කළුතර කණ්ඩායම වර්ධ ගන්න පුළුවන්. මෙන්න මේ කළුතර කණ්ඩායම හිවුණු තරඟයක් මේ කඹ ඇදීම තරඟය මට නීතිමාලාව තප්පර 5කට වැඩි කාලයක් බිම් වාඩි වෙලා ඉන්න බෑ. තරඟේ පරාජයට පත් වෙන අනිත් කණ්ඩායමට තරඟේ ජයග්‍රහණය. ඔව් ඩ්‍රැගන් කණ්ඩායමට ජයග්‍රහණ හිමි වෙවි. කළුතර කණ්ඩායම පරාජය වේවි. මෙන්න කළුතර කණ්ඩායම මෙන්න මේ විදිහට ඉදිරියට ගමන් ඉදිරියට යදෙනවා. කළුතරට පරාජයයි. ඔව් ඩ්‍රැගන් කණ්ඩායම ජයග්‍රහණය කරනවා. මින් අනතුරුව කළුතර සමග මෙන්න මේ විදිහට තරඟය ජයග්‍රහණය කරන ඩ්‍රැගන් කණ්ඩායම කළුතර පරාජය කරා. ඉන් අනතුරු කළුතර සමග ධනේමුල්ල අතර තරඟය මෙන්න හොඳ තරඟයක්. ඒ තරඟයෙන් ජයග්‍රහණය කරන කණ්ඩායම් දෙක අතර තමයි තරඟ අවසාන තරඟය. ඉතින් කකුල් දෙකක් තියනවා. මෙන්න මේ විදිහට මේ හෙල්මට් එක මෙන්න මේ විදිහට තමයි ඉතින් ගන්න පුළුවන්. සංවිධායක මාතෘන්ගේ සාකච්ඡාවක් මැදයි මේ දැන් මේ අවසන් වටේට දැන් සූදානම්ව සිටින්නේ. අවසන් වටය ආරම්භ කිරීමට තවත් එක තරඟ වටයක් තියෙනවා. ඒ තරඟ වටෙන් පස්සේ තමයි අවසන් වටය. දැන් මේ වෙනකොට ඩ්‍රැගන් ක්‍රීඩා සමාජය කණ්ඩායම අවසන් වටේට සුදුගම් ලබා අවසන්. දැන් ගණේමුල්ල සහ කළුතර අතර නැවතත් තරඟයක් පැවැත්වීමට නියමිතයි. ඒ දෙක අතර අනිවාර්යයෙන්ම ගණේමුල්ල සමග ඩ්‍රැගන් අතර තරඟයක් තියෙවි. බොහෝ දුරට අපි බලමු බොහෝ දුරට ඔවුන් අතර තරඟය කියන්නේ තරඟ අවසන් ෆයිනල් එක අපි කියන්නේ අවසාන තරඟය මොවුන් අතරට වේවිද. දැන් ප්‍රේක්ෂකයන් ප්‍රමාණයක් ඉන්නවා මේ කඹ ඇදීමේ තරඟය නැරඹීමට. Mempunyai alasan waktu itu sesuai lebih banyak kita sudah mempunyai jalan yang kandang usaha kalau terproses kandang ini mempunyai kalau terproses kandang usaha jangan saya itu kandang atau di karangin jangan saya itu kandang kita kami sudah kerana sama tuna kalau terproses kandang itu ini yang jangan saya itu kandang alasan waktu sama kandang di istana saya itu kerana program lagi සුරංග අපිත් එක්ක සම්බන්ධ වෙනවා. Maka kerjasama kami punya target sama sama bacanya ini sudah kita kami oleh kami kalau kami ini semua sama bisa berlaku nuansa namun kemudian ini anak teman kami punya target ini apa nih kita misalnya terjadi sebagai punya meter gitu punya misalnya sama itu sudah kemudian meter agak lebih gitu sudah nak kerja.
පාපෙලි තරගයකට අමතරව ගණේමුල්ල අපි බලමු ගණේමුල්ල කණ්ඩායම නායකයාව සම්බන්ධ කරගන්න පුළුවන්ද කියලා. ගණේමුල්ල කොහමද ගණේමුල්ල කොහමද තරගයට සහභාගී වෙන්නේ? තරග අවසන් තරග වටය තවත් ආරම්භ කිරීමට තව සුළු මොහොතක් කෑවි. විනාඩි 5ක 10ක කෙටි විරාමයක් ලබා දෙවි තරගය රැඳී සිටින්න මේ කඹෑදීමේ තරගය මෙවැනි තරග සජීවී ලෙස නරඹන්න එන්න මීමන ලයිව් එක කඹෑදීමේ තරගය වෙන ප්‍රදේශයේ ව්‍යාපාරික බෞද්ධ තමයි තරුණ කලට කරවල කර්ම කලට ශක්තිය ලබා දෙන්නේ. කරවල කර්ම කල සම්බන්ධ වූ සිටින්නේ අපේ ප්‍රදේශයේ ව්‍යාපාරික බෞද්ධ සෝන්ගේ ශක්තිය කිරීම තමයි ගණේමුල්ල කණ්ඩායම රුවන් ජය වේවා කියලා දාලා තිනවා. අපිත් එක්ක සම්බන්ධ වෙනවා රුවන් උපේක්ෂ හරිනේ මං හරියටි නම ඔන්න प्रथम स्थाने रुपया 35 स्थाने रुपया 20,000 कर दिया. මතකර සිංහයන් සෝදානම් වෙන්නේ කල්පිත පොදු කණ්ඩායම සහ ගණේමුල්ල කණ්ඩායම අතර තරගය තව ප්‍රයත්නකදී තරගය ආරම්භ කිරීමට නියමිතයි. ගණේමුල්ල සමග කළුතර අතර තරගය තමයි මේ වෙනකොට අපට දැක් ගන්න පුළුවන්. තවත් සුළු මොහොතකින් ආරම්භ කරાવી මේ තරගය. ගණේමුල්ල තරගය තව පොඩ්ඩකින් ආරම්භ කරાવી. ගණේමුල්ල සමග කළුතර තරගය අතර ඉතින් මේ තරග දෙකෙන් මේ තරගෙන් ජයග්‍රහණය කරන කණ්ඩායම ඩ්‍රැගන් සමග තමයි තරග අවසන් තරගයට. ඒ කියන්නේ අනුසූරතාවය සහ සූරතාවය හිමි කරගන්නේ කවුද? අපි බලමු මේ කළුතර සමග ගණේමුල්ල අතර තරගයේ කවුරු ජයග්‍රහණය කරાવીද? හයට කාලයි තව ටික වෙලාවකින් කරුවලත් පැටීගෙන ඉන්නේ. අද දවසම මොරටුව ප්‍රදේශයේ තමයි හෙට දවසේ තරගයක් තියෙනවා. පැලන්වත්ත රේසින් ස්ටෑන්ඩඩ් පාපෙත් තරගයක් තියෙනවා. අයෝමිත් අපිත් එක්ක සම්බන්ධ වෙනවා. මොකද ලයිව් දෙනවට කැමතියි කියලා ටැන්ක්ස් කියලා දාලා තියෙනවා. අයෝමි මොකද අයෝමි තමයි නම දාලා තියෙන්නේ. ගණේමුල්ල වින කියලා දාලා තියෙනවා. ප්‍රියන්ත ඉතින් ගණේමුල්ල ජය කියලා දාලා වින කියලා දාලා තියෙනවා. ඉතින් අපි බලමු. ඔව් නෑ මීමන MWE එන්නේ. ඉතින් මෙන්න මේ ප්‍රදීප් ප්‍රසන්න අපිත් එක්ක සම්බන්ධ වෙනවා. මේ සුබ සන්දාවක් මීමනගේ කියලා. ඉතින් බලන්න කඹාදිල්ලක් ඔන්න ඔයාගේ කට්ටිය ඉන්නවා අපදියා මෙන්න මේ ප්‍රදේශයේ කඹාදින්න ඇවිල්ලා ඉන්නවා. කිලෝග්‍රෑම් ලංකාවට විවෘත කඹෑදීමක් කිලෝ 650ක බරපන්තියක් මේ සමස්ත ක්‍රීඩකයෝ 6 දෙනෙක් තමයි එක පැත්තකට තරඟ වදින්නේ. ඉතින් ඔන්න chance එක අද රුපියල් 35000ක මුදලක්
දෙවන අනුසූරතාවට රුපියල් 20000ක මුදලක් ප්‍රදානය කිරීමට ගණේ මුල්ලට ජය කියලා ෆර්නාන්ඩෝ කියනවා. සචින් අපිත් ඉන්නවා thank you sir කියලා දාලා තිනවා. RSW සචි අපිත් එක්ක සම්බන්ධ වෙනවා සජීවීව මේ මීමන ලයිව් හරහා. අපි මීමන ලයිව් හරහා බලන්නේ පහුගිය දවස්වල මේ වසර 3ක වගේ කාල සීමාවක් තුල මීමන ලයිව් හරහා බලන්නේ පාපෙත් තරඟ විතරයි. අද මේ මොරටුව කොරළවැල්ල ප්‍රදේශයේ මුහුදුබඩ ප්‍රදේශයේ තමයි අද පාපෙත් තරඟය අද උදෑසන පැවතුණා. ඉන්න නතුරුව තමයි මේ කඹ ඇදීමේ තරඟයක් ඔබට දක්වනවා. DK කියන හෙට කොහෙද හෙට පැලන්වත් ස්ටෑන්ඩඩ් පාපේ සවාරියක් තියෙනවා හෙට දවසේ. ඒක සජීවීකරණ මීමන ලයිව් ඔස්සේ සියලු දෙනාටම දැක් ගන්න පුළුවන්. හෙට දවස තරඟයටත් ඉතින් වෙන සියල්ල සූදානම්ෙන් සිටින්නේ. ගණේ මුල්ලට ජය කියලා ප්‍රියන්ත තමයි කියන්නේ. අපි බලමු ගණේ මුල්ලද කළුතරද ඩ්‍රැගන්ද අද තරඟයේ ජයග්‍රහණය කරන්නේ. මෙන්න කොරළවැල්ල බක්මහා සැනකෙළිය එරබුදු වසන්තය මෙන්න එරබුදු වසන්තය උදා වෙලා තියෙනවා කොරළවැල්ලට. කොරළවැල්ල මුහුදුබඩ ප්‍රදේශයට. ඉතින් හෙට දවසේ තමයි මේ සියල්ල සූදානම. අද පාපෙත් සවාරියක් අද උදෑසන ඒක සුරේෂ් තරංග ජයග්‍රහණය කළා. ඒ වගේම දෙවනි ස්ථානය දිනුක ක්‍රීඩකයා තුන්වෙනි ස්ථාන චතුරංග සොයිසා හිමි කරගත්ත. මේ ක්‍රීඩකයා දෙදෙනා තමයි අද තරඟයේ ජයග්‍රහණය කළේ. ස්ටෑන්ඩඩ් පාපෙත් සවාරිය හෙට දවසේ පැලන්වත්ත පාපෙත් සවාරියට මීමන ලයිව් එක සම්බන්ධ වෙන්න කියලා අපි ආරාධනා කරනවා සියලු දෙනාටම. මීමන ලයිව් එක වෙන කඹ ඇදීම සජීවීව මුළු ලෝකෙටම බෙදා හරින්න මෙන්න මේ විදිහට තමයි ඔබට දැක් ගන්න පුළුවන්. වෙන පොඩි අය ඉන්නවා වහල්වල් උඩ නැගලා ඉන්නේ තරඟය නරඹන්න. මම දැක්කනවා මාමා කෙනෙක් අන්න අතන වහලක ඉන්නවා. සුරංග කියන සංවිධායක මණ්ඩලයේ ජය සංවිධායක මණ්ඩලය සැදී පැහැදී සිටින්නේ තරඟය පැවැත්වීමට. අපි දෙවෙනි වටයත් ඊළඟ වටයත් ආරම්භ කරමු. තරඟයේ ඉවත් වෙන බව සඳහන් කරනවා. අපහසු බව දක්වමින් ඒ අනුව අවසන් තරඟය ආරම්භ කරන්නට සූදානම් වෙන්නේ. ප්‍රධාන සයිටස් කණ්ඩායම සහ ගණේ මුල කණ්ඩායම අතර තරඟය ආරම්භ කිරීමට සූදානම් වෙන්නේ. ප්‍රධාන සයිටස් කණ්ඩායම පැමිණෙන්න ගණේ මුල කණ්ඩායම පැමිණෙන්න දැන් අපි සූදානම් වෙන්නේ අවසන් තරඟය ආරම්භ කිරීමට. ඔව් කළුතර කණ්ඩායම තරඟෙන් ඉවත් වෙලා තියෙනවා. උන්ට අපහසු කියලා තමයි කියන්නේ. ඉතින් අපි බලමු ඩ්‍රැගන් සමග ගණේ මුල්ල තරඟය තියුණු තරඟයක් වෙවි. මේ තරඟය සජීවීව ලෝකයක් කරා බෙදා හරින්න මීමන ලයිව් ඔස්සේ තමයි සජීවීව දැක ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට ප්‍රේක්ෂකයන් ගොඩක් තරඟය නරඹනවා. මෙන්න මේ විදිහට ෂෙයා කරන්න. මාපැදි තරඟ වගේ තමයි මැරත මේ කඹ ඇදිල්ලත් හොඳ ශක්තිමත් කණ්ඩායමක්. මේක කිලෝ 650යි සමස්ත එක කණ්ඩායමකට බර තියුණු ගණේ මුල්ලට ඇහෙන්නේ නැතුවද කොහෙද අතන ඉන්නේ. ගණේ මුල්ල කණ්ඩායම බලා සිටින්නේ. ආයෝම කියන සුපිරි ලයිව් thank you ෂෙයා කරන්න. මේ ඔබලා වෙනුවෙන් අපේ දේශ විදේශ රටවල සිටින අද හවස් භාගයේ මේ වෙනකොට නිවාඩු කාලය වෙන්න පුළුවන්. අද දවසේ දිනසුරාදා දවසේ
සත්‍යාන්තය මහන්සි වී සතිය තුල මහන්සි වී සත්‍යාන්තය තමන්ගේ වෙහෙස නිවා ගන්න මෙන්න මේ විදිහට බලලා ඔබර දැකන මම කම්බෑදී අපි පාපෙත් තරඟ විතරයි මේවල ලයිව් එක දුන්නේ ඉතින් මේ විදිහට කම්බෑදී මේ තරඟයක් තියුණු තරඟයක් ඔබර දැක ගන්න පුළුවන් මේ අවසන්තරගේ ජයග්‍රහණයක දක්වන රුපියල් 35ක වටිනා මූලිකාංගයක් ලබා දුන්න සේවය සංවිධානය කරගෙන තිබෙනවා ටොස් එක ගණේ මුල්ල ජයග්‍රහණය කළා ටොස් එක ගණේ මුල්ල ජයග්‍රහණය කළේ අපිත් එක්ක සංජීව ප්‍රසාද් අපේ යුද හමුදා නිලධාරීතුමා අපිත් එක්ක සජීවී ලෙස සම්බන්ධ වුණා සඳරුවන් ඉන්න සංගීත අපිත් එක්ක සම්බන්ධ වෙනවා ඒකෙම ගුණසේකර අපිත් එක්ක සම්බන්ධ වෙනවා සජීවීව මෙන්න මේ විදියට හෙට එන්න බලනවත් අපේ ගමේ සියලුම පාපෙත්තර කරුවන්ට කියලා දාලා තියෙන ප්‍රියන්ත එන්න මේ හෙට දවසේ පාපෙත්තරංගෙට ඉතින් සලිත් පීරිත් ඔන්න අපිත් එක්ක ඉන්නවා අසංක සුපිරි වැඩක් කියලා දාලා තියෙනවා මෙන්න මේ විදියට ඔන්න ගණේ මුල්ල මගේ වම්පස ඒ වගේම දකුණු පැත්ත ඩ්‍රැගන් හොඳ තරඟයක් අවසන් තරඟය රුපියල් 35000 ගණේ මුල්ලටද ඩ්‍රැගන්ටද මෙන්න කණ්ඩායම් දෙක ඔබට දැක් ගන්න පුළුවන් කණ්ඩායම් දෙකක් අතර තියුණු තරඟයක් අද දවසේ මෙන්න ප්‍රධාන විනිසුරුතුමාගේ සංඥාව ලැබෙනකම් තරඟකරුවන් රැඳී සිටින්නේ ගණේ මුල්ල ඉතින් මෙන්න මේ විදිහට තමයි බර දැක් ගන්න පුළුවන් අපි බලමු තරඟ දෙක දෙපැත්තට බලා ගන්න ප්‍රධාන සංවිධායකතුමාගේ සංඥාව ලැබෙන තුරු තරඟකරුවන් රැඳී සිටින්නේ ගණේ මුල්ල කණ්ඩායම අතර තරඟය ඩ්‍රැගන් කියන්නේ යුද හමුදා ආමි කණ්ඩායමක් නෙමෙයි මේ ඩ්‍රැගන් සිවිල් කණ්ඩායමක් අපි හිතන්නේ ඩ්‍රැගන් කණ්ඩායම ඒ වගේම මෙන්න මම අදිනවා නම් මෙන්න මේ ගානටවත් අදින්න ඕනේ මෙන්න ඩ්‍රැගන් ගණේ මුල්ල අපි බලමු ගණේ මුල්ලද ඩ්‍රැගන්ද තරඟයේ ජයග්‍රහණය කරන්නේ නෑ ඩ්‍රැගන් හරි ඕමදියා ධනුෂ්ක පොඩ්ඩක් මෙහෙර කරන්න එන මේ විදියට ඔබට දැක් ගන්න පුළුවන් තරඟයක් ඔය කාපාට ටී-ෂර්ට් එක අයියා කාපාට ටී-ෂර්ට් එක ටිකක් අයින් වෙන්නකෝ කාපාට ටී-ෂර්ට් එක පොඩ්ඩක් තවමත් ප්‍රධාන විනිසුරුතුමා සමග මෙන්න ගණේ ඩ්‍රැගන් ගණේ මුල්ල ගණේ මුල්ල මෙන්න ගණේ මුල්ල කණ්ඩායම සහ ඩ්‍රැගන් ෆයිටර්ස් කණ්ඩායම අතර ඉතා හොඳ තරගයක් පවත්වනවා ඔව් ඩ්‍රැගන් පැත්තට යාවිද මෙන්න ඩ්‍රැගන් මෙන්න මේ පැත්තේ ගණේ මුල්ල මෙන්න මේ පැත්ත ඔබට දැක් ගන්න පුළුවන් මල්ලි ඉතර පස්සට එනවා
මෙන්න මේ විදිහට තමයි ගණේ මුල්ල ඔව් ගණේ මුල්ල ඉදිරියට ඇදෙවි ඩ්‍රැගන් මේ තරගයේ පළවෙනි වටේ ජයග්‍රහණය ඔව් පළවෙනි වටේ ජයග්‍රහණය ඔව් ඩ්‍රැගන්ට ජයග්‍රහණය හිමි වෙනවා පළවෙනි වටේ ඩ්‍රැගන්ට ජයග්‍රහණය වෙනවා ගණේ මුල්ලට පරාජය පළවෙනි වටේ ඔව් ගණේ මුල්ල ජයග්‍රහණය කරනවා මෙන්න මේ විදිහට පළවෙනි වටේ ගිය වතාවේ ජයග්‍රහණය කරපු ගණේ මුල්ල කණ්ඩායම පරාජය කරමින් ඩ්‍රැගන් කණ්ඩායම මෙන්න මේ විදිහට ජයග්‍රහණය කළා අවසාන තරගයේ මෙන්න විශාල පේස් එක ජනතාවක් මේ තරගයේ නැරඹීමට ඇවිල්ලා තියෙනවා මේ විදිහට තමයි ඔබට දක්වන්න පුළුවන් තරගයේ තුල පේස් එක ජනතාව ගොඩක් දෙනෙක් රැඳී සිටිනවා පේස් එක ජනතාව මේ කම්බැදීමේ තරගයේ නැරඹීමට ප්‍රේක්ෂකයන් පැමිණලා තියෙනවා මේ තරගයේ නරඹන්න මෙන්න ගණේ මුල්ල මේ පැත්ත ඩ්‍රැගන් වම් පැත්තේ ඉතින් මෙන්න මේ විදිහට ඔබට දැක් ගන්න පුළුවන් කවුරු ජයග්‍රහණය කරාවිද ඩ්‍රැගන්ද ගණේ මුල්ලද ඩ්‍රැගන්ද ගණේ මුල්ලද ප්‍රධාන විනිසුතුමාගේ සංඥාව ලැබෙනකම් තරංකරුවන් රැඳී සිටින්නේ ප්‍රධාන විනිසුතුමා ඔබට දැක් ගන්න පුළුවන් ඩ්‍රැගන් කණ්ඩායම අවසන් තරගය ගණේ මුල්ල මෙන්න වර්ධා ගන්න පුළුවන් ඩ්‍රැගන් මේ පැත්ත බලමු මෙන්න ගණේ මුල්ල ඒ වසරේ ජයග්‍රාහකයන් වට තුනකින් සමන්විත තරගයක් වේවිද නැත්නම් ඩ්‍රැගන් කණ්ඩායමට ජයග්‍රහණය මේ වටේ ගණේ මුල්ලට යාවිද ගණේ මුල්ල ඒ වගේම ඩ්‍රැගන් මෙන්න ඩ්‍රැගන් ගණේ මුල්ල මේ පැත්තේ අපේ දකුණු පැත්තේ ගණේ තියුණු තරගයක් මේ වෙනකොට නැවතත් අවසන් වටේ ඩ්‍රැගන් කණ්ඩායමට වාසි ඔන්න රතු පටියේ එහි පැත්තට ඇදෙන්නේ ගණේ මුල්ල තරගය අත්කරුවද ගණේ මුල්ල පරාජය වෙනවා ඩ්‍රැගන් ඔන්න ඩ්‍රැගන් කණ්ඩායම ජයග්‍රහණය කරනවා මෙන්න ඩ්‍රැගන් කණ්ඩායම ජයග්‍රහණය කරනවා අද මෙන්න මේ විදිහට ඩ්‍රැගන් කණ්ඩායම ජයග්‍රහණය කළා ගණේ මුල්ල ගිය වසරේ ජයග්‍රාහකයන්ව පරාජය කරමින් තරගයේ ජයග්‍රහණය කරනවා මෙන්න මේ විදිහට ඔබට දැක් ගන්න පුළුවන් රුපියල් 35000ක මුදලක් සමග ඩ්‍රැගන් කණ්ඩායම ජයග්‍රහණය කරනවා සමාජික දෙපළක් වන නවීන් සහ නුවන් මහතා මේ දෙපළ මේ වන ආචාර්ය කෝච්චියක් කරනවා තමයි මේ කපේ තරගයක් කරන්නේ ඉලම ක්‍රීඩකයන් ඔහුගේ කඹයට ආචාර කරමින් ඔහු තරගය නිමා කරනවා ඩ්‍රැගන් කණ්ඩායම ජයග්‍රහණය කරනවා තරගය මෙන්න මේ විදිහට තමයි කඹ ඇදීමේ තරගයේ තියුණු තරගෙන් පසුව තරගය නිමා වෙනවා මම හිතන්නේ කාන්තා තරගයක් නැති වේවි
මේ පොඩ අල්ලගෙන මම බයි. ඉගිලි මේ කරලා මේ වැද්ද නේද? මම අල්ලගෙන මම බයින එක. මේ මල්ලේ දැන් අය පොඩක් ඉදහන් පොඩක් ඉදහන් අය මාව අල්ලපන් පොඩක්. ඒ මාව පේන්නේ නෑනේ. ඉතින් මෙන්න මේ විදිහට අපේ ග්‍රගන් කණ්ඩායම නායකයා පොඩ්ඩක් හොයාගෙන කොහොමද ඔයගේ ජයග්‍රහණය කොහොමද හිමි කරගත්තේ උන්ගේ කොහොමද ශක්තිය කොහොමද බලාපොරොත්තු වුණාද තරගේ ජයග්‍රහණය සඳහා කියලා මල්ලි පොඩ්ඩක් කතා කරමු කමන්නේ අද ජයග්‍රහණය කළේ ඔයගොල්ලෝ කොහෙද ඩ්‍රැගන් කියන්නේ කොහෙද ගම ඩ්‍රැගන් කියන්නේ කොහෙද කණ්ඩායම ඇගලුවේ ඉතින් කොහොමද බලාපොරොත්තු වුණාද ජයග්‍රහණය අද මොකද ගිය වසරේ ගණේ මුල්ල තමයි ජයග්‍රහණය කළා තියෙන්නේ අද කොහොමද ඔයාලගේ බලාපොරොත්තු වුණේ අනිවාර්යයෙන්ම ගණේ මුල ඩ්‍රැගන් කණ්ඩායම මෙන්න මේ විදිහට තමයි මොකද ඇගලුවේ කිව්වනේ ඇගල්ලෝය තමයි අපේ බුලත් සිංහල ඇගල්ලෝය ප්‍රදේශයෙන් තමයි කට්ටිය ඇවිල්ලා තියෙන්නේ. ඉතින් තියුණු තරඟයක් ලබා දුන්නා ඩ්‍රැගන් කණ්ඩායම. මම හිතන්නේ ගිය වසරේ ජයග්‍රහණය කරපු ගණේ මුල්ලට ලොකු අභියෝගයක් ලබා දුන්නා. තරඟ වට දෙකෙන් තුනෙන් දෙකම පළවෙනි ජයග්‍රහණය කළා. මොකද හිතන්නේ අද තරඟේ ජයග්‍රහණයත් එක්ක? තමයි හැමදාම ප්‍රැක්ටිස් එකෙන් තමයි නම තියලා ඉන්නේ යන්නේ. අනිවාර්යයෙන්ම ඒ කියන්නේ ඇගල්ලෝය ඩ්‍රැගන් කියන්නේ ඉතින් ලංකාව පුරාම තරඟ වලට සහභාගී වෙනවා. නම තියන්නයි අනිවාර්යයෙන්ම නම තිබ්බාද නේද? මොකද සතුට කණ්ඩායමත් එක්ක අනිවාර්යයෙන්ම එනම් බොහොම ස්තුතියි ජය වේවා. කණ්ඩායම ජය වේවා නම් ඔබ මේ සංවිධානයක් තිබ්බ මේ තරඟය තුල නේ ඇත්තටම සතුටුයි. ඔව් ඉතින් ලබන පාරත් දෙන්න බලාපොරොත්තු අනිවාර්යයෙන්ම ලබන පාර මම හිතන්නේ මීට වඩා වැඩි තෑගි මුදල ලබා දෙවි. කොහොමද පූණින් කටයුතු කරනවද කොහොමද ඔයගොල්ලන්ගේ කණ්ඩායම සර්ෆ් එකේ ඉන්න ටීම් එක කට්ටිය ඉතින් අර ජොබ් කරන ගමන් ඉතින් එච්චර කට්ටක් ගන්න එනවා ඉතින්. ඔව්. සියලු දෙනාම මේ ඇගලෝයි පැත්තමද? නෑ එක එක ප්‍රදේශවල කට්ටිය සහභාගී කරනවා අපි ටීම් එක හදලා තියෙන්නේ. ඔව් මල් නම කියන්නකෝ. මම නුවන්. ඉතින් ඔයාලට සුබ පතනවා නම් ඩ්‍රැගන් කියන්නේ ඉතින් ඔන්න නම තිබ්බා ඩ්‍රැගන්ලාගේ නම නේද? මේ කොළඹ දිස්ත්‍රික්කයට ඇවිල්ලා ඒ වගේම මේ මොරටුව ප්‍රදේශයේ ජනප්‍රිය වුණා අද දවසේ ඔයගොල්ලන්ම කියන්නේ දෙස් වෙදි සිටින ප්‍රේක්ෂකයෝ ගොඩක් අද තරඟේ නැරඹුවා ෆයිනල් එක අවසන් තරඟේ. හිතුවද ගණේ මුල්ලට රවුන්ඩ් දෙකෙන්ම ජයග්‍රහණය කරන්න පුළුවන් වෙයි කියලා? අපි ඇත්තටම අභියෝගයක් එල්ල කරන්න බලාගෙන ආවේ. ඇත්තටම අපිට මේක ලොකු ජයග්‍රහණයක්. ඒක ගැන සතුටු වෙනවා අපේ කණ්ඩායමේ සහ අපිට වචනකින් හරි උදව් කරපු කට්ටියට හැමෝටම අපි ස්තුති කරනවා මේ වෙලාවේ. අනිවාර්යයෙන්. ඒ අවස්ථාවක් කරගන්නවා. අපේ වීඩියෝස් වලට කමෙන්ට් දාන කට්ටියට, ලයික් කරන කට්ටියටම අදවතින්ම ආදරේ. අනිවාර්යයෙන්ම. ඉතින් මල්ලි ඔයාලට සුබ පතනවා එනම් අපි නැවත දවසක මේ කම්ප මම පළවෙනි වතාවට තමයි සජීවීකරණය කළේ. ඉතින් අපි බලමු ෆලෝ කරන්න මීමන ලයිව් බලන්න පුළුවන් ඔයාලට මේ තරඟේ. කොහොම මේ මහත්තයාට ෆලෝ කරලා සපෝට් එකක් දෙන්න. ඇත්තටම හොඳ කැපවීමක් මේ වගේ දෙයක් රටක් වශයෙන් ලෝකයක් වශයෙන් අපි ඉස්සරහට ගෙනියන එකම ඇත්තටම ලොකු සතුටක්. බොහොම ස්තුතියි ඔබතුමාට. ඉතින් මෙන්න මේ විදිහට තමයි තරඟය නිමා වුණා කම්බැදීමේ තරඟයත්. ඉතින් ධනුෂ්ක ඉවරයි නේද? ඉවරයි කාන්තා එක තියෙනව නෑනේ. කාන්තා ගන්න එන් කරමු. ඉවරයි නේ. ඉතින් ධනුෂ්ක මොකද කියන්නේ අවසන් මොහොතේ දැන් කම්බැදිල්ලක දොන්න පළවෙනි වතාවට මීමන් ලයිව් හරහා පෙන්නුවා මුළු ලෝකෙටම. මොකද හිතෙන්නේ? අපි ආරාධනා කරේ ඒකයි මොකද මේ ඇත්තටම ලස්සනට තිබ්බ වැඩේ. මේ ස්තුතිවන්ත වෙනවා ඔබතුමාන්ටත් මේ අපිට සම්බන්ධ වෙලා දවස් පුරාම ඉතින් කව කරා අපේ අවුරුදු 20 හෙට දවසේ තියෙන්නේ ඔබතුමා හෙට දවසේ වැඩ රාජකාරී නිසා ඉතින් නැත්නම් හෙටත් සම්බන්ධ කරගන්න කියලා අපි සංවිධායක මණ්ඩලය ඉල්ලීමක් කරා. ඉතින් මගේ ඉල්ලීම පරිදි ඔබතුමා මේ අම්බැදිල්ලක් කර රේස් අනිවාර්යයෙන් ලයිව් දෙන පේජ් එකේම දුන්නේ ස්තුතියි. ඉතින් ගමේ වැඩේට සහභාගී වුණාට ඔබතුමාට මොරටුවේ දන්නවනේ ඔබතුමාට අනිවාර්යයෙන්ම ඒ ආදරේ තාමත් තියෙනවා. ඒ අනිවාර්යයෙන් ජනතාව ඔබතුමාට ආදරේ කරා. ඉතින් නම ගිය පාපේ ගීඩේ කැටියට එතන මොරටුවේ මිනිස්සු ඔබතුමාව හඳුනනවා. නම කියපු ගමන් ඉතින් ආසාවෙන් කිව්වා ගෙන්නන්න මෙහෙමයි අපි යාට ලයිව් එක දෙමු මේ
අපිත් සමග සම්බන්ධ වෙන්න කියලා හැම අවුරුද්දෙම මේ ලබන අවුරුද්දෙත් බලාපොරොත්තු වෙනවා. ඉතින් හොඳ වැඩක් එක්ක අහුවෙන්න. බොහොම ස්තුතියි සහ සම්බන්ධ වුණා අපිත් එක්ක සහ මෙම ව්‍යාත්‍රය සාර්ථක කරගන්න අපිට සහයෝගය දෙන සියලු දෙනාට ස්තුතියි. හරි, අවසාන වශයෙන් ජය වේවා කියලා. ජය වේවා එන. හරි. ධනුෂ්ක මට ආරාධනා කළේ ධනුෂ්ක. ඉතින් මෙන්න විදිහට සෑහෙන ප්‍රේක්ෂක හිටියා මේ ප්‍රදේශයේ. ඉතින් සමු ගන්නයි සූදානම ඔන්න අද ඉතින් කම්බැදීමේ තරගයකුත් තිබ්බා. මේ පොඩි එකෙක් ඉන්න මාත් එක්ක අද උදේසනේ මෙන්න මේ මම බලනවා එනවා ඉතින් බලනවා. මොකෝ ඉතින් ලයිව් එක බැලුවද? ඈ? බුලත් ටිකක් කාගෙන ඉන්නේ. ඊට කනවද? ඈ? ඉතින් අද මොකද ලයිව් එක බැලුවද? ඈ? මොකද ලබනවගේ ඩ්‍රේස් පදිනද? ඈ? අර ඉතින් මෙන්න මේ විදිහට තමයි පොඩි අය ඉන්නවා ආදරය කරනවා. ඉතින් මෙන්න මෙයාගේ අංකල්ලාත් ඉන්නවා. ගොඩක් කට්ටිය යනවද? මොකද උනේ? මොකද තරගේ අයින් උනේ? කෙනෙක්ට ගොඩක් අමාරු නෑ ඒකයි ඔව්ද? මතෙන් ගේමක් දෙන්න ඔව් අනිවාර්යයෙන්ම මොකද මං හිතන්නේ ගණේ මුලට ලොකු තරගයක් දෙන්න ඒක දෙන්න තිබ්බා. ඉතින් අමාරු වෙන තත්ත්වය තමයි බලපෑවෙන්නේ. ඔව් සෞදා අපිට නැත්නම් එහෙම නෑනේ. කට්ටියත් අමාරුයි අපි නේද? 640 බලාපොරොත්තු වෙන මෙතන ආවේ. ඔව් 650 කරා මෙතන ආවරසේ. ඔව් ඒකෙන් පොඩ්ඩක් ඒ කියන්නේ ඔයගොල්ලෝ 41යි අන්තිමට සෙට් උනේ. 650ක් නෑනේ. 650ටත් අඩු. හරි කවන්නේ අපි ලබන අවුරුද්ද බලමුනේ. අනිවාර්යෙන් හරි මල් දෙන්න ගෑවා. හරි විස්තරයි. ඉතින් මොනේ මේ විදිහට සමු ගන්නවා. කලුතරින් අපි මොරටුව කොරළවැල්ලෙන් අපි සමු ගන්නවා. සියලු දෙනාටම හෙට දවසේ හම්බ වෙන බලාපොරොත්තු වෙන්නේ. එහෙනම් සියලු දෙනාටම ජය වේවා. මාම කෙනෙකුත් ඉන්නවා මේ මොරටුව පෙරේදී. මම හිතන්නේ දීවර කර්මාන්තේ වෙන්නේ නැති කරන්නේ නැත්නම් දීවර කර්මාන්තේ කට්ටිය ඉන්නේ මෙන්න මේ විදිහට. එහෙනම් අපි යන්නත් ඕන රැ උනා. එහෙනම් ජය වේවා. එහෙනම් සියලු දෙනාටම ජයෙන් ජය වේවා. හෙට උදෑසන නැවත හම්බ වෙන බලාපොරොත්තු. සියලු දෙනාම සුබ රාත්‍රියක් වේවා.